සිල්ක් රෝඩ් තුළින් අපි අද කතා කරන්න යන්නේ ව්‍යාපාර කරන ඔබට ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඒ තමයි බදු. අපිට නිතරම ඇහෙන කතාවක්නේ බදු කියන්නේ. අපි පාරිභෝගිකයෙක් විදිහට මොන හරි භාණ්ඩයක් ගත්තත් අපිට බදු ගැන කතා ඇහෙනවා. අපිට වක්‍ර බදුල කියලා අපි කතා කරනවා. අපේ ඊට පස්සේ අපේ වැටුපත් එක්ක අපේ බදු අය කරගන්න දේවල් කතා කරනවා. බදු තමයි අපි නිතරම කතා කරන්නේ. සහ මේ රටක් පාලනය කරද්දී බදු කියන්නේ ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අපි සිල්ක් රෝඩ් තුලින් අපි අද කල්පනා කරා ඔබට මේ බදු සම්බන්ධව කතා කරන්න, විශේෂයෙන්ම ව්‍යාපාර සම්බන්ධ බදු පිළිබඳව. ඉතින් ඒ සඳහා ඉතාමත්ම සුදුසු පුද්ගලයෙක් අපි අද කැඳවා ගත්තා අපේ සාකච්ඡාවට. ඔහු තමයි සුජිත් දමෙල්, වරලත් බදු උපදේශකවරයෙක්. අපි ඔහු ගැන සහ ඔහුගේ ආයතනය ගැනත් අපි කතා කරමු. මුලින්ම අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. අපි ඉස්සෙල්ලම මේ කතා කරමු මොනවද ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් සහ ව්‍යාපාරිකයෙක්. එය සුළු හෝ මධ්‍යම හෝ විශාල පරිමාණයේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔවුන්ට ගෙවන්නට තිබෙන බදු වර්ග මොනවද කියලා. අයිබෝන් බුෂ්වර් මහත්තයා, මේ බොහොම ස්තුතියි මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම අපේ පුද්ගලයෝ වශයෙන් අපිට දැන් කොහොමද ටැක්සස් ගෙවන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න ඕන මුලින්ම ව්‍යාපාරයක් කරන්න පෙර. මොකද අපේ මුලින්ම සැලසුමේ ඉඳන්ම ව්‍යාපාරයක් කරන්න සැලසුම් කරපු දවසේ ඉඳන් අපි දැනගන්න ඕන ඇත්තටම අපේ ව්‍යාපාරයේ මූලික වියදමක් විදියට ඒක ගන්න කරොත් මම හිතනවා වඩාත් නිවැරදි කියන එක. මොකද අපි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න කලින් අපි අපේ එස්ටිමේට්ුවක් අපි සකස් කරගන්නවා. මොනවද අපි මොනවද මුලින්ම අලෙවි කරන්නේ, ඒකට මොනවද අපිට අදාළ වෙන වියදම්, ඒක මොනවද අපේ ඩිරෙක්ට් කොස්ට් එක මොකද්ද, අපේ අනිත් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්ස්පෙන්සස් මොනවද, අපි ඔක්කොම ටික අපේ එස්ටිමේට්ුවකට කරගන්නවා. නමුත් අපි මේ ටැක්ස් කියන කොටස අපි ඇත්තටම අපේ වේදමක් විදිහට අපි සලකන්නේ නැහැ. ඒක මුලදී අතහැරලා දාන්නේ. මුලදී අතහැරගන්න. පස්සේ කාලෙක කරගන්න ලොකු ඉෂුව එක ඒක තමයි. එතකොට එහෙම ගියාට පස්සේ අපි දන්නේ නැහැ ඇත්තටම අපිට අර ටැක්ස් කියන එක අපේ වේදමක් විදිහට සලකන්නේ නැති නිසා අපි අපේ ආදායම ගණනය කරද්දී අපි ඇත්තටම ටැක්ස් කියන එක අපි නොසලකා තමයි අපේ ලාභය ගණනය කිරීමක් සිදු කරන්නේ. එතකොට මම හිතනවා මුලින්ම අපි අපේ සාමාන්‍ය වේදන් ගණනය කරනකොට අපේ ලාභය සලකද්දී අපි අනිත් වේදන් සලකනවා වගේම මොනවද අපිට අදාළ වෙන ටැක්සස් ගැන අපි නිසි අවබෝධයක් අපි ලබා ගත යුතුයි කියන එක තමයි මගේ මතය. හරි. මොකද ඔබතුමා මගෙන් අහුවා වගේම අපිට ටැක්සස් වර්ග කීපයක් අපේ රටේ අදාළ වෙනවා. ඒතකොට ඒක ඇවිල්ලා අපේ ආදායම මත අදාළ වෙන ටැක්සස් වෙන්න පුළුවන්. නැත්නම් පිරිවෙන්ට මත අදාළ වෙන ටැක්සස් වෙන්න පුළුවන්. නැත්නම් එකතු කළ මතගේ මත බදු කියන අපි කියන්නේ වැට් වෙන්න පුළුවන්. තව අපේ තියෙන සම ටැක්ස් වගේ දැන් SSCL කියලා අපි කතා කරනවා අලුතෙන් ආපු ටැක්ස් එක. අපි ඒක වෙන වෙනම කතා කරමු. එතකොට අපි මුලින්ම එක එකට ගත්තොත් එහෙම අපිට දැන් ඉන්කම් ටැක්ස් කියලා කියන්නේ ආදායම් බද්ද. එතනම ආදායම් බද්ද අපි ගෙවිය යුත්තේ අපේ තියෙන net profit එක පදනම් කරගෙන. net profit එක කියලා කියන්නේ අපේ ආදායමෙන් සියලුම වේදම් අඩු කරලා ලැබෙන ආදායම් මත ගෙවන ටැක්සස්. එතකොට ඒක නියාමනය කරන්න සහ ඒකට ඇවිල්ලා තියෙන අනපනත තමයි දේශීය ආදායම් පනතේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත. ඒක තමයි සියලුම දේවල් කතා කරන්නේ මොනවද අපේ ටැක්ස් කරන ක්‍රම කොච්චර ප්‍රමාණයක් ටැක්ස් වෙනවද කියන එක කතා කරන්නේ අපි ඒ පනත යටතේ. එතකොට අපි මූලිකම වශයෙන් ගත්තොත් අපි ටැක්ස් ගැන අවබෝධයක් නැති වුණත් අපි මූලික වශයෙන් හිතුවොත් අපේ සුද්ධ ලාභය ඒකට කොහොමද ටැක්ස් වෙන්නේ කියන එක ඒකයි ව්‍යාපාරයේ අනුව තීරණය වෙනවා. ඒක වෙන්න පුළුවන් අපි සමාගමක් විදියටද ඒක අපි නැත්නම් තනි පුද්ගල සමාගමක් තනි පුද්ගල ව්‍යාපාරයක් විදියටද ඒක හවුල් ව්‍යාපාරයක් අනුවද කියන එක. තවත් ව්‍යාපාර වර්ග තියපැත්තෙනවා අපි මූලික වශයෙන්ම මෙන්න මේ කියන
ව්‍යාපාර වර්ග 3 ගැන කතා කරනවා. ඔව්. එතකොට සමාගම වශයෙන් ගත්තොත් එහෙම එතෙන්ද මූලික වශයෙන් කතා කරන්නේ ශුද්ධ ලාභයෙන් 30%ක්. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ ශුද්ධ ලාභය කියන්නේ accounts කියන්නේ ගිණුම් කරන යනුව ලාභය නෙමෙයි. ඇත්තටම බදු ගැලපීම් සම්පූර්ණ කරලා එන ලාභය. ඒක අපි වෙනම මාතෘකාවක් ඒක වෙනම අපි කතා කරමු. මේක බොහොම ප්‍රායෝගික විදිහට අපි කතා කරන්න උත්සාහ කරන නිසා අපි එතකොට අපේ ශුද්ධ ලාභයෙන් අපි සාමාන්‍ය හිතුවොත් එහෙම ටැක්ස් ගන්න කරන ලාභය සහ ගිණුම් කරන යනු ලාභය එකක් කියලා හිතුවොත් ඒකෙන් 30%ක් අපි ටැක්ස් ගෙවන්න ඕන. ඒක ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යනවා නම් ඒක ඇවිල්ලා අපිට තනි බදු ඉලක්කමක් නෙමෙයි තියෙන්නේ. ඒක ඇවිල්ලා එයාගේ ආදායමේ ප්‍රමාණය මත අපි ඒකට කියනවා ප්‍රෝග්‍රෙසිව් රේට් එකක් මත ගණනය කරන ටැක්ස් ප්‍රමාණයක් ප්‍රමාණය තමයි තියෙන්නේ. එතකොට ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක් නම් එතෙන්දී අපි කතා කරනවා එතෙන්දී ටැක්ස් ෆ්‍රී එලවන්ස් එකක් තියෙනවා 1 මිලියන්. ඊට පස්සේ වැඩි වෙන හැම ප්‍රමාණයකටම 6%ක රේට් එකක් තමයි දායක වෙන්නේ. ඉන්කම් ටැක්ස් එකෙන් ගත්තොත් පැත්තෙන් ගත්තොත් අපිට ඔය වගේ රේට්ස් තමයි අදාළ වෙන්නේ. එතකොට අපි කෝපරේට් ටැක්ස් කියලා කියන්නේ කම්පැනි ටැක්සේෂන් පැත්තෙන් ගත්තොත් 30%ක ටැක්ස් රේට් එකක් තියෙනවා. අපි දන්නවා මේ වැට් කියලා බද්දක් තියෙනවා, ඉන්කම් ටැක්ස් තියෙනවා, SSCL කියලා බද්දක් අලුතෙන් තිබෙනවා. එතකොට අපි මේ එකින් එක අපි කතා කරමු. මොකද්ද මේ දැන් ඇත්තටම වැට් කියන එක සාමාන්‍ය ජනතාවට අදාළද නැත්නම් ව්‍යාපාර වලට විතරද අදාළ වෙන්නේ? එතකොට මේක මහා පරිමාණ ව්‍යාපාර මම හිතන්නේ අපි හැමෝම දන්නවා වැට් කියන එක රෙජිස්ටර් වෙන්න යම්කිසි ඒ කියන්නේ අපි වැට් වලට වැට් සඳහා රෙජිස්ටර් වෙන්න අපිට යම්කිසි මට්ටමක් තියෙන්න ඕනේ ව්‍යාපාරේ. ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. ඉස්සෙල්ලාම අපි වැට් ගැන කතා කරමු. වැට් කියලා කියන්නේ එකතු කළ අගේ මත බද්දක්. ඒකේ ඇක්ට් එකේ ඒ කියන්නේ අර්ථ කරලා තියෙන විදිහටම එකතු කළ අගේ මත බද්ද. ඒ කියලා කියන්නේ යම්සි ව්‍යාපාරයක් පුද්ගලයෙක් දැන් තියෙන වර්තමාන තත්ත්වය අනුව ඒක ඇවිල්ලා ව්‍යාපාරයේ වර්ගය අනුව අපි කතා කරනවා ඒක ඇවිල්ලා කම්පැනියක්ද නැත්නම් ඉන්ඩිවිජුවල් බිස්නස් එකක්ද පාර්ට්නර්ෂිප් එකක්ද කියන එක මත නෙමෙයි වැට් එක තීරණය වෙන්නේ. ඒක තීරණය කරන්න දේශීය ආදායම් පනතේ value added tax act එක යටතේ ඒක රෙජිස්ට්‍රේෂන් වර්ග 3ක් ගැන කතා කරනවා. right? එතකොට එතනදී ටර්නෝවර් එකේ යම්සි ප්‍රමාණයක් එක්ම ඒ කියන්නේ දැන්ට තියෙන වර්තමාන threshold එක මිලියන 60කට වඩා වැඩි නම් සියලුම පුද්ගලයෝ ඒ කියන්නේ බදු අය කළ හැකි වර්ගයේ ව්‍යාපාරයක් කරනවා නම් එයා රෙජිස්ටර් විය යුතුයි. මිලියන 60කට වඩා වැඩි නම් කාර්තුවකට අවුරුද්දකට. එතකොට අවුරුද්දකට මිලියන 60කට වඩා වැඩි. ඒ අනිවාර්යයෙන්ම වැට් එකට පනත මගින් නියම කරලා තියෙනවා අනිවාර්යයෙන්ම රෙජිස්ටර් විය යුතුයි කියන එක. එතකොට පනතින්ම කියනවා මේ බද්ද ව්‍යාපාරිකයා විසින් ගෙවන්න ඕන බද්දක් නෙමෙයි. ඒක අපිට පුළුවන් අපේ පාරිභෝගිකයට විතෙන් කරන්න පුළුවන්. අපේ පාරිභෝගිකයාට හෝ අපේ සේවා ලබා ගන්න පුද්ගලයාට අපිට විතෙන් කරන්න පුළුවන්. ඒක ඇත්තටම කලෙක්ටබල් ටැක්ස් එක. ඒතොර ඒක ගණනය කිරීම ගැන අපි කතා කරන්න. ඔව් දැන් මිලියන 60 කියන සීමාව මේ වර්තමාන සීමාවද නැත්නම් ඔය අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ ඔක වෙනස් වෙනවා? අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ ඔක සංශෝධනයට ලක් වෙලා තියෙනවා. ඒක මිලියන 36කට අවුරුද්දකට මිලියන 36කට අඩු වෙලා තියෙනවා. එතකොට කාර්තුවකට ගත්තොත් මිලියන 9ක් තමයි ඒකේ සීමාව වලට පත් වෙලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන දරන තත්ත්වය තමයි මිලියන 36ක් කියලා කියන්නේ මේ මාසයකට ගත්තොත් ලක්ෂ 3ක්. මිලියන 3ක්. මිලියන 3ක්. ඔව්. ලක්ෂ 30ක්.
දැන් පුෂ්ප මහත්තයා මේකේ තියෙන ලොකුම ව්‍යාපාරයේ අපහසු ලක් වෙන තැන මෙතන. ඒ වගේ දැන් මිලියන 3ක් මාසෙකට ආදායම් ලබන හැම පුද්ගලෙක්ම වැට් ලයබල් වෙනවා. අපි බේසික් ගත්තොත් වැට් ලයබල් වෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ පුද්ගලයාට වැට් එක රෙජිස්ටර් වුණාට පස්සේ එයා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. 2017 අපිට අලුතෙන්ම කම්පියුටරයිස් කරපු සිස්ටම් එකක් අපේ රට හඳුන්වා දුන්නා. 2014 කලින් වැට් රිටර්න් එකක් IR ඩිපාර්ට්මන්ට් එකට සබ්මිට් කරනවා කියලා කියන්නේ ඒක ලොකු රාජකාරියක් නෙමෙයි. ප්‍රොසෙස් එකක් නෙමෙයි. එතනදී ඇත්තටම යම්සි සුළු මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකෙක් සාමාන්‍යයෙන් සමහරවල් පුද්ගලයෝ දෙන්නෙක් එකතු වෙලා කරගෙන වැඩක් වෙන්නත් පුළුවන්. ඒතකොට එයා වෙන ඇඩ්වයිසර් කෙනෙක්ගේ උපදෙසක් නැතුව එයා විසින්ම තමයි සමහරලාවට ඒ වැට් රිටර්න් එක සබ්මිට් කරේ ඩිපාර්ට්මන්ට් එකට. ඒතකොට 2017 ඔය රෙමිස් සිස්ටම් එක තමයි අපි කතා කරන ඔය සිස්ටම් එක අලුතෙන් IRD එක හඳුන්වා දීපු. ඒක අපේ ලංකාවට එන්න පෙර එතකොට අපිට තිබ්බේ රිටර්න් එකක් හાર્ඩ් කොපි එකක් මැනුවල් සබ්මිට් කරන්න තමයි තිබුණේ. 2017 මේ සිස්ටම් එක සහ අපේ ඇක්ට් ඔක්කොම වෙනස් වෙලා වෙනම ප්‍රොසීඩර්ස් කීපයක්ම හඳුන්වා දුන්නා මොනවාද වැට් රිටර්න් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාර දෙනකොට මොන ෂෙඩියුල්ස් ආකෘති පත්‍ර ඒ වාර්තාවත් එක්ක බාර දිය යුතුයි කියලා. එතකොට ඒක සාමාන්‍ය පුද්ගලයෙක්ට ඒක කරන්න බෑ සංකීර්ණ ක්‍රියාවලිය. සංකීර්ණ ක්‍රියාවලිය බවට පත් වෙනවා. මොකද අපේ තියෙන සමාජයේ සමහරවිට කම්පියුටර් සම්බන්ධයෙන් තියෙන දැනුම ඒ වගේ සමහර ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න තමයි ඉන්නේ. ඔව්. විශේෂයෙන්ම දැන් ඔය මිලියන 3 සීමාවට ආවට පස්සේ මාසෙකට ඒ කියන්නේ මිලියන 36 සීමාවට ආවට පස්සේ මේකට ගොඩක් අය ලයබල් වෙනවනේ. සමහරලාට ගමේ මේ සාමාන්‍ය සිල්ලර කඩයක් කරන මිනිස්සෙක් වැට් ගෙවන්න වෙන්න පුළුවන්. මොකද ලක්ෂ 30ක් කියන්නේ මාසෙට ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් දවසට ලක්ෂක ඔහුගේ ලාභය නෙමෙන්නේ ඔහු කරන වෙළඳාමනේ. ඒ නිසා මේ මං හිතන්නේ ඔබතුමන්ලට වැඩි වෙන කාලයක් වෙයි අප්‍රේල් 1 වෙනිදායින් පස්සේ. ඔව්. ඒක තමයි ලොකුම කාරණා දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා බදු උපදේශක වශයෙන් ඒ හැම කෙනාටම යම්සි දරා ගන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් තියෙනවා. මේක යම්සි මිලක් තියෙනවානේ. ඔව්. එතකොට මේක ගෙවන පුද්ගලයා සහ මේක සේවාව ලබා දෙන පුද්ගලයා දෙපැත්තටම මේක යම්සි මැද තැනක සිටිය යුතුයි. සේවාව ලබා ගන්න පුද්ගලයාට ඇත්තටම ඔබතුමා ප්‍රකාශ කරා වගේ දවසට ලක්ෂයක් විතර ආදායමක් ලබා ගන්න කෙනෙක් මේක ඇවිල්ලා ලාභය නෙමෙයි මේක ඇවිල්ලා ටර්න් ඕවර් බිස්නස් එක. එතකොට එහෙම ගන්න කෙනෙක්ට වෙන පුද්ගලෙක්ව හය කරගැනීමේ අවශ්‍යතාවය කොහොමද? එයා ඒක හය කරගැනීම එයාට දැනෙන්න මොන විදියකට බිස්නස් එකට? මාර මුලදී පටන් ගත්ත තැනත් එතනමයි. අපේ තියෙන දැනුම අපි ඒකට ඒ ටැක්ස් සම්බන්ධයෙන් අපි දරන මිල කොස්ට් එක අපේ බිස්නස් එකට අපි ඒක දාය කරගන්න නැහැ. ඒතර මෙයාට මේක අලුතෙන් වෙන කොස්ට් එකක් බවට පත් වෙනවා. හැබැයි වැට් වගේ එකක් අපි පාරිභෝගිකය අපිට පවරන්නේ. පවරනවා. පවරන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හැමතිස්සෙමත් හිතනවා හරි පාරිභෝගිකයට පවරනවා කියන එක අපේ නීතියෙන් අපිට වෙන පුද්ගලට කියන්න පුළුවන්. නමුත් බිස්නස් එක කරන කෙනා දන්නවා ඒක පාරිභෝගිකයට shift කරන්න ගියාට පස්සේ එයාගේ මාකට් එකට එයාට මොකද වෙන්නේ කියන එක එයා දෙපාරක් හිතනවානේ. දැන් උදාහරණයකට ඔය දවසකට ලක්ෂ්‍ය සීමාව කියලා කියන්නේ දැන් අපි එළවලු ගන්න ගියොත් කඩේකට රුපියල් 5000කට එළවලු ගත්තොත් පොඩි පාර්සලයක් තමයි හම්බෙන්නේ පොඩි මල්ලක්. ඉතින් අපි ඒ වගේ 20 දෙනෙක් කඩේකට ගියොත් ඔහු ඒ එළවලු කඩේ එළවලු මුදලාලිට වැට් ගෙවන්න සිද්ධ වෙනවා. ඔහුට ඊට පස්සේ වැට් මේ රෙජිස්ටර් වුණාට පස්සේ ඒක පාරිභෝගිකයාගේ පිටේ දාන්න ඕනේ. එහෙම නැත්නම් හංගලා මොන හරි කරන්න වෙනවනේ. ඔව් දැන් ඔය එළවලු පළතුරු ඒ වගේ සම්බන්ධයෙන් ගත්තොත් ඒවා වැට් වලට අදාළ වෙන දේවල් නෙමෙයි. එතකොට ඒ වගේ සමහර එක්සෙම්ෂන්ස් කීපයක් දීලා තියෙනවා. එතකොට ඒවා හැර තමයි
අපි මයිකකුවේ මේ කබිල අපි දීප්‍රිම මේ කන කතා කරන්න මේ තින ලෝය ගැන මේ වෙලාවේ අපි මේක හොඳයි දැනගත්ත එක ඒ කියන්නේ අපි මමුණත් හිතුවේ ඕනෑම කෙනෙක් මේකට ඕනේ සමහර එක මම කිව්වේ මේක ඇවිල්ලා වැටබල් ඇක්ටිවිටිය. ඒ කියන්නේ මේක බදු අය කර හැකි ක්‍රියාවක්. යම්සි ට්‍රාන්සැක්ෂන් එකක් විය යුතුයි. නැත්නම් ඒක අය කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට දැන් බොහොම IMF එකේ මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තිබුණු එක්සෙම්ෂන් වලින් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කරලා තියෙන්නේ. දැන් වර්තමාන වෙනකොට ඉන්කම් ටැක්ස් වලින් හෝ වැට් වලින් හෝ CL වලින් හරි අපිට ලැබෙන නිදහස් කරපු ප්‍රමාණය බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ නේ. එහෙම ගත්තාම අපි දැන් වැට් ගැන කතා කරන්නේ අපි ඊළඟට අර SSCL බද්ද ගැන කතා කරමු. ඒ ගැන මේ ඒක විශේෂයෙන්ම මේ මොකක්ද ඒ බද්ද අපි මීට කලින් NBT වගේ බදු ගැන අහලා තිබ්බා. ඒ වගේ එකක්ද ගොඩක් තැන්වල ඒක පාරිභෝගිකයාට යොමු කරන්න බෑ. ව්‍යාපාරවලට දරා ගන්න සිද්ධ වෙන බද්දක් මං හිතන විදියට. ඔව්. ඒක ව්‍යාපාරයේ පැත්තකට විතරක්ද තියෙන්නේ නැත්නම් ඒක මේ සාමාන්‍ය පුද්ගලයන්ටත් තියෙන බද්දක්ද? SSCL කියලා කියන්නේ මුලින්ම කතා කරොත් එම social security contribution levy සමාජ සේවා ආරක්ෂක බද්ද. මේක අපිට මතකයි NBT කියලා ඔබතුමාර සඳහන් කර විදිහට NBT කියලා කියන්නේ national ජාතිය ගොඩනැගීමේ බද්ද. ඒතර ඒක අපේ යුද්ධය අවසන්වත් එක්කම එතනදී අපේ රටට ඉන්ට්‍රොඩියුස් කරපු ටැක්ස් එක. NBT එක යම්කිසි කාලයකදී අවශ්‍ය වුණා. වෙනස් වෙලා ඊට පස්සේ 2022 ඔක්තෝබර් 1 වෙනිදා තමයි ඔය SSCL කියන බද්ද නැවතත් හඳුන්වා දෙන්න. ඒක ඇත්තටම අපේ රටේ තිබ්බ ආර්ථික අර්බුදات එක්ක තමයි මේ බද්ද නැවතත් 2022 ඔක්තෝබර් 1 වෙනිදා ආපු බද්ද. ඇත්තටම මේක යූස් කරේ අර ඔබතුමා සඳහන් කර විදිහට NBT එකේ තිබ්බ ප්‍රොවිෂන්ස් ටික ඒ විදිහටම SSCL එක යටට ගෙනාවා. ඊට පස්සේ දැන් මෙතනදී ඇත්තටම මේ ටැක්ස් එකේ මූලික ප්‍රතිශතය 2.5. මේක charge කරන්නේ turnover එක මත. turn තමයි charge කරන්නේ. તો ඔබතුමා අර මගෙන් ඇහුවේ දැන් මේක ඇවිල්ලා අපේ ව්‍යාපාරයට අදාළ ටැක්ස් එකක්ද නැත්නම් මේක ඉන්ඩිවිජුවලි ගෙවන්න ඕන දෙයක්ද කියන එක. අර මුලදී අපි කතා කරා වගේ VAT එක අපිට පුළුවන් කස්ටමර්ට සෙට් කරන්න. SSCL Act එකේදී ඒක නිහඬයි අපිට කියන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයේ ටර්නෝවර් එක මත අනිවාර්යයෙන්ම 5ක් ව්‍යාපාරිකයා විසින් ගෙවිය යුතුයි. දැන් මෙතනදී බලන්න වෙන කවුද මේක ගෙවන්නේ කියලා. නැත්නම් ව්‍යාපාරිකයා ගෙවිය යුතුයි. අර අපි කිව්වා වගේ මේක ඇවිල්ලා අපි හිතන්නකෝ 2022 ඔක්තෝබර් 1 වෙනිදාට කලින් යම්සි අපි බිස්නස් එකක් කර ඉන්නවා. අපේ රිස්ට්‍රක්චර් එක අපි හදාගෙන ඉන්නවා. අපේ රෙවෙනියු එක මේක. අපේ එක්ස්පෙන්සස් ටික මේ ප්‍රමාණය යන්නේ. අපේ net profit එක මේක. එතකොට ව්‍යාපාරිකයා තීරණය කළ ඉවරයි මගේ ලාභය කොච්චරද කියන එක. දැන් හදිස්සියෙම අපිට මේ ටැක්ස් එක එනවා. අපි හිතමුකෝ දැන් 22 ඔක්තෝබර් 1 වෙනිදා මේ ටැක්ස් එක ඉම්ප්ලිමන්ට් කරනවා. તો යම්සි profit markup එකක් ව්‍යාපාරිකයා විසින් තීරණය කළ තිබුණා නම් එයාද මේ ටැක්ස් එක ගෙවන්න ඕන. අපි තුමු එයා 105 යාගේ මාකප් එක තියාගෙන හිටියේ. දැන් මෙයා 2.5 ගෙවන්න ඕන. ඒතර මෙයාට මේක කරන්න මෙයා සූදානම් වෙන්නේ නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? දැන් මෙයා 2.5 මෙයාගේ සාමාන්‍ය වේදමක්කද වැඩි වුණ විදිහට මෙයා cost එක ඇඩ් කළොත් මෙයාගේ price එක වැඩි වෙනවා. පාරිභෝගිකයෝ නැති වෙනවා. පාරිභෝගිකයෝ නැති වෙනවා. ඔන්න ඔතන තමයි මේ තියෙන්නේ ප්‍රශ්නේ. එතකොට අන්න ඒකින්ද තමයි කතා කරන්නේ මේක ඇවිල්ලා ඇත්තටම මේක negotiation power එක මත depend වෙන සිටුේෂන් එක. ව්‍යාපාරිකයට පුළුවන් නම් එයාගේ තියෙන power pool එක මත එයාට ඒක shift කරන්න පුළුවන් නම් කස්ටමර්ට එයාට පුළුවන් ඒක අරගෙන ටැක්ස් එක ගෙවන්න. නැත්තම් මෙයා ව්‍යාපාරිකයා විසින් ඒක බෙයා කරගන්න ඒක එයාගේ profitability එක පහළ වෙනවා. VAT ගැන කතා කරා SSCL බද්ද ගැන කතා කරා. අපි තව බදු කීපයක් ගැනත් කතා කරමු. විශේෂයෙන්ම withholding tax එක. ඒ ගැන අපි කතා කරමු. අපිට තවත් දේවල් තිබෙනවා කතා කරා. හරි. අපිට මේ මූලික වශයෙන්ම අපේ රටේ ඔය තියෙන බදු
සිස්ටම් එක ගත්තොත් එහෙම අපි මුලින්ම කතා කරන්නේ ඉන්කම් ටැක්ස් එක. ඔව්. වැලියු ටැක්ස් වැට් එක. අපිට දැන් ඔය 2022 ඔක්තෝබර් පළවෙනිදා දාපු SSC එක. අපි තවත් කතා කරන ඇත්තටම මේ අපිට කියලා කතා කරනවා withholding tax කියලා කතා කරන්නේ ඇත්තටම ඔය රඳාවගෙන බදු වර්ග දෙකක්. right. ඔය withholding tax එක අපිට tax එක කියන දෙකම නියාමනය වෙන්නේ Inland Revenue Department එකේ තියෙන IRD Income Tax Act එකට තමයි ඒ ටික නියාමනය වෙන්නේ. එතකොට මේ අපි දැන් බලමු ඔය අපිට් එක කියලා කියන්නේ අපි දැන් දන්නවා සමහරට සේවකයෙක් ඉන්නවා. සමහරට එම්ප්ලොයර්ට සිදු වෙනවා සමහරට අපිට් කියලා ටැක්ස් එක ඩිඩක්ට් කරන්න. එතකොට දැන් අපි ප්‍රැක්ටිකල් බැලුවොත් ඇත්තටම එම්ප්ලොයර්ට මේක අමතර රාජකාරිය. එතකොට යම්සි පුද්ගලයෙක් සේවකයෙක් එයාගේ යටතේ වැඩ කරනවා නම් මම මේ කතා කරන්නේ 2025 26ට අදාළව. හරි. එයා මාසෙට 1,50,000ට වඩා වැඩි වැටුපක් ලබනවා නම්. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛනයක් තියෙනවා pay tax කියලා අපි නැත්නම් අපි tax එකට අදාළව ලේඛනයක් ඉෂුව කරලා තියෙනවා. එතකොට ඇත්තට මේ ලේඛනය නිකන් හැදෙන එකක් නෙමෙයි. මේක හැදෙන්නේ ඉන්ඩිවිජුවල් පර්සනල් තනි පුද්ගලයෙක්ගේ ටැක්ස් ගෙවන්න ඕන ලයිබිලිටි මත පදනම් වෙලා හැදිච්ච එකක්. ටේබල් එකක් තමයි මේ තියෙන්නේ. ඒතර ඇත්තටම යම්සි සේවකයෙක් වෙන ආදායමක් ලබන්නේ නැත්තම් එයා ලබන්නේ පඩිය විතරයි නම්. පඩිය විතර නම්. එතකොට එයාට අදාළ ටැක්ස් එක කල්තියා දේශීය ආදායමයකට ලබා ගැනීමේ ක්‍රමයක් තමයි ඔය අපිට pay tax කියලා අපි කතා කරන්නේ. එතකොට එම්ප්ලොයර් එකේ පැත්තට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. යම්සි පුද්ගලයෙක් 1,50,000ට වැඩි වේතනයක් එයා ලබනවා නම් ගෙවනවා නම් එයා සේවකයාගෙන් ඒ අදාළ චක්‍ර ලේඛනේ pay tax table අපි කියලා කියනවා. ඒකට අනුව අදාළ tax එක ඩිඩක්ට් කරලා අපි මේ මාසේ ඩිඩක්ට් කරා නම් ඊළඟ මාසේ 15 වෙනිදා කලින් දේශීය ආදායමට ගෙවන අවශ්‍යතාවයක් තියෙනවා. ඒතර මේක ඇවිල්ලා ඇත්තටම ඉන්කම් ටැක්ස් ඇක්ට් එකේ අර්ථෙම නියාමන කොටසක්. ඒ වගේ තමයි withholding tax කියලා අපි කතා කරන කොටස. ඒතර මේ withholding tax එක කියන එක අපි බේසිකලිම දන්නවා බැංක් එකේ අපේ ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනකොට දැන් තියෙන 10% රේට් එකක් ඩිඩක්ට් කරනවා. කලින් 5යි. 5 මේක 10ක් බවට පත් වෙලා තියෙනවා. ඒතර ඒකත් ඒ තමයි බැංකේ අනිවාර්යයෙන්ම ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා. ඔයා යම්සි ඉන්ට්‍රස්ට් එකක් ඔයාගේ ඩිපොසිට් හෝල්ඩර්ට ගෙවනවා නම් ඒකෙන් 10% ප්‍රමාණයක් 10% ඩිඩක්ට් කරලා ඒක දේශීය ආදායමයකට රෙමිට් කරන්න කියලා. එතකොට අර අපි කතා කරපු විදිහට මේ සමහර දේශීය ආදායම එකේ ටැක්ස් එක කලෙක්ට් කර ගැනීමට යම්සි නියෝජිතයෝ පත් වෙලා තියෙනවා. එතකොට අපි කතා කරා වගේ අපිට එක ඩිඩක්ට් කර ගැනීම සහ ලබා එහෙට දේශාදීම ලබා ගැනීමට එම්ප්ලොයර්ව පත් කරලා තියෙනවා. withholding tax එක අපි කතා කරේ මම කතා කරේ ඉන්ට්‍රස්ට් එක සම්බන්ධයෙන් ඊට අමතරව අපි රෙන්ට් එකක් ගෙවනවා නම් එතන 10% withholding tax එකක් ඩිඩක්ට් කරන්න ඕන. එතනද තියෙන්නේ 1,50,000 නෙමෙයි ලක්ෂයට වඩා වැඩි නම. තව පනතේ කතා කරනවා යම්සි පුද්ගලගෙන් සර්විස් එකක් ලබා ගන්නවා නම් තනි පුද්ගලෙක්ගෙන් සර්විස් එකක් ලබා ගන්නවා නම් එයාට $1,00,000 පේමන්ට් එකක් කරනවා නම් බිස්නස් එකෙන් 5% withholding tax ඩිඩක්ට් කරන්න ඕන. එතකොට මේ තියෙන සියලුම දේ ගැන යම්සි හොඳ අවබෝධයක් බිස්නස් එක කරන පුද්ගලයාට තියෙන්න ඕන. අර මම මුලදීත් කතා කරේ ඒකයි බිස්නස් එක කරද්දී එයා දැනගන්න ඕන එයාගේ තියෙන කොස්ට් එක මොන වගේද කියන එක. අර ඒ වගේම තමයි 2017ට කලින් තිබුණ සිස්ටම් එක නෙමෙයි දැන් තියෙන්නේ. ඒට වඩා පොඩ්ඩක් සංකීර්ණ යම්සි ප්‍රමාණයක් සංකීර්ණ සිටුේෂන් එක. ඒක නිසා අනිවාර්යයෙන්ම බිස්නස් එක කරනකොට සමහරවිට ටැක්සස් ගැන ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට පවත්වාගෙන යන්න අවශ්‍ය කරන කොස්ට් එක ගැන ලොකු අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.
හරි. ඒ අවබෝධය තියෙනවා වගේම මේ මම ඔබෙන් අහන්න දැන් ටැක්ස් එකක් ගෙවන එක මේ ටැක්ස් වලට රෙජිස්ටර් වෙන එක ටැක්ස් ගෙවන එක ව්‍යාපාරයකට කොයිතරම් වැදගත්ද නැත්නම් එහෙම නොකර හිටියොත් ඔවුන්ට මොකද්ද සිද්ධ වෙන්නේ? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට දඬුවම් කරනවද? මොකද්ද කරන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක ඔහුට ආදායම් තියෙනවා. ගොඩක් වෙලාවට ඔහු කෑෂ් බිස්නස් කරන්නේ සමහර වෙලාවට. ලේඛන ගත වෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. බොහෝ වෙලාවට කිසිම බදු ගෙවීමකින් තොරව ඔවුන්ගේ රාජකාරිය කරන්න මෙහෙම වෙන එක වාසිදායකද ඔහුට අවාසිදායකද? මට මේතන අපි හිතන්න ඕන දේ තමයි ඔබතුමා මට යොමු කරා වගේ මුදලින් ගනුදෙනු කරනවා කියලා කියන්නේ එම් පුද්ගලයා කිසිම ගනුදෙනුවක් කොහොම සටහන් වෙන්නේ නැහැ. සටහන් නොවුනට එම පුද්ගලයා මේ රටේ ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා විසින් යම්සි වත්කම් ප්‍රමාණයක් අත්පත් කරගන්නවා. දැන් තියෙන සිස්ටම් එක නෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සැහැණ ප්‍රමාණික ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔටෝමැටිකලි වාර්තා වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි ලෑන්ඩ් එකක් පර්චේස් කරනවා නම් වාහනයක් ගන්නවා නම් අපි බැංක් account එක ඕපන් කරනවා නම් ඔය වගේ අපි කරන හැම විශාල ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වාර්තා වෙනවා. ඒතර ඔබතුමා මම අහුවා එහෙම ටැක්ස් එකකින් හැංගිලා අපි ඉන්න පුළුවන්ද නොගෙවෙන්න එක හොඳද? නමුත් මම හිතන විදියට අපිට එහෙම ඉන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද ඒක අපිට ඔය ට්‍රාන්සැක්ෂන් අපි දැන් සිස්ටම් ඩෙවලොප් එකගෙන යන්නේ IRD සිස්ටම් එක ඩෙවලොප් වෙන. එතකොට අපිට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සැහැණ ඉන්ෆර්මේෂන් ප්‍රමාණයක් විවිධාකාර ආයතන through ලබා ගන්න. එතකොට දැන් බදු දැල මම හිතන්නේ අපිට ටින් සර්ටිෆිකේට් මම දන්න තරමේ මිලියන 13 වගේ ප්‍රමාණයකට ඉෂුව කරලා තියෙන්නේ. එතකොට දැන් හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම සිස්ටම් එකට ගේන්න උත්සාහ කරන කාලය. right. අපි අදට හිතන්න පුළුවන් අපි මේ ටැක්ස් එක නොගෙවා අපි අත්අරගෙන ඉන්න පුළුවන් කියලා. හැබැයි මම හිතන විදිහට ඔබතුමා හරි ඒක නොකර ඉන්නකොට ඔබතුමාට ඩිපාර්ට්මන්ට් එකෙන් ලෙටර් එකක් එනකොට ඔබතුමාට නින්ද නැති වෙනවා. ටැක්ස් නොගෙවීම කියන්නේ නින්ද සොරා ගන්න දෙයක්. සොරා ගන්න. ඒක තමයි. අනිත් එක මේ මම හිතන්නේ පුරවැසියෙක් විදිහටත් ගත්තාම අපේ රට වෙනුවෙන් හිතනවා නම් අපි බදු ගෙවීම කළ යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතුයි. පිරිසක් බදු ගෙවලා තව පිරිසක් බදු පැහැර හරිනවා නම් ඒක සාධාරණ වන්නේ නැහැනේ. සාධාරණ නැහැ කියන්නේ දැන් එතකොට අපිට ඇත්තටම කතා කරා වගේ අපි දැන් මිලියන 13 ටැක්ස් බේස් එකක් දැන් හැදගෙන එනකොට ඇත්තටම එක පුද්ගලකෙන් ගන්න ටැක්ස් ප්‍රමාණය අඩු ප්‍රමාණයක් උනත් ගත්තොත් දේශීය ආදායමට ලොකු වැලියු එකක් නායකත්වයක් ලැබෙනවා. එතකොට ගෙවන පුද්ගලයා වැඩි ප්‍රමාණයක් ගෙවන්නත් ගෙවන්න නැති කෙනා ගෙවන්න නැතුව ඉන්නවක්වත් නෙමෙයි. හැමෝම Tamanට හැකි ප්‍රමාණයකින් ගෙවන්න පුළුවන් නම් සහ ඒක ඔටෝමැටිකලි Tamanට න්‍යායාසයෙන්ම එනවනම් Taman මේකට ගෙවිය යුතුයි කියන එක. ඒතර මේ ප්‍රශ්නෙට උත්තරයක් එතන ලැබෙනවා. ඔය මේ මම දැකලා තියෙන බොහෝ රටවල පිට රටවලදී මේ බදු ගෙවන්නන්ට තිබෙන විශේෂ සහන. විශේෂයෙන්ම යම් කිසි ආදායම් බදු ගෙවීමේ කරන අපි ව්‍යාපාර පැත්තකින් තියෙන පෞද්ගලික ආදායම් බදු ගෙවන බදු ලිපිගණුවක් තිබෙන එයාට තිබෙන විශේෂ සහන. සමහර දේවල් මිලදී ගන්න ගියාම සමහර තැන් වලට යන්න ගියාම ඒ වගේ දේවල් ලංකාවෙත් එහෙම දේවල් තියෙනවද? ලංකාවේ අපේ කලින් තිබුණා. පසු කාලෙ මේක පොඩ්ඩක් දේශීය ආදායම් විසින් මේක නතර කරලා තිබුණා. නමුත් දැන් මෑතකදී අපිට නැවත වතාවක් වරප්‍රසාදය ලබා දෙන්න රජය විසින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත් අපිට මීට කලින් අපි අහලා තිබුණා ගෝල්ඩ් කාඩ් එක, සිල්වර් කාඩ් එක, ඒ වගේ ඊට පස්සේ වාහන පර්මිට් එකේදී කන්සෙෂන් රේට් එකක් ලබා දුන්නා. නමුත් දැනට ටැක්ස් හොඳ බදු ගෙවන්නේ බවට අයිඩෙන්ටිෆයි කරගන්න දේශීය ආදායම් විසින් යම්සි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. නමුත් අර මූල්‍ය වශයෙන් ස්පෙෂල් රෙකග්නයිස් කිරීමක් මේ පාර හඳුන්වා දීමක් තවම නැහැ. මොකද මේකෙදී ගොඩක් දුරටම බලාපොරොත්තු වෙන්නේ ඒ පුද්ගලයා
මිලියන 5ට වැඩි සහ මිලියන 3 මිලියන 5 අතර ගෙවන තනි පුද්ගලයෙක් නම් මිලියන 3ත් මිලියන 5ත් අතර සහ මිලියන 5ට වැඩි ඒ කොටස් දෙක අයිඩෙන්ටිෆයි කරගන්නවා මෙයා අපේ බදු ගෙවීමට විශාල දායකත්වයක් ගෙවන පුද්ගලෙක් වශයෙන්. එතනදී අපි කතා කරන්නේ මූලික වශයෙන්ම එතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එයා පැමිණීමේදී එයාට විශේෂ එයාට විශේෂ තත්ත්වයක් ලබා දෙන එකක් තමයි කතා කරන්නේ. ඒතර ඒ හැරෙන්න වෙනම අමතර වරප්‍රසාදයක් ගැන කතා කරන්නේ නැහැ. අපි මං හිතන්නේ ඒක මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්ම අපි විමසිය යුතු කාරණයක් අපි වෙනම වැඩසටහනක් ඔවුන් සමග කරමින් විමසන්න ඕන කාරණයක්. මොකද මේ බදු ගෙවන්නන් දිරිමත් කරන්න ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව මම හිතන්නේ ඒක වෙනම මාතෘකාවක් අපිට ඒක ඔබ වැනි බදු උපදේශක වරලත් බදු උපදේශකවරයෙක්ටත් වඩා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමසීම හොඳයි කියලා මට හැඟෙනවා. කොහොමද ව්‍යාපාරයට කොයිතරම් දුරට බදු වැදගත්ද කියන එකනේ අපි කතා කරන්නේ. ඇත්තටම ව්‍යාපාරයක් කරගෙන යද්දී මේ ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන එක ටැක්ස් ගෙවන එක ව්‍යාපාරිකයාගේ පැත්තෙන් තියෙන වාසි මොනවද සාමාන්‍යයෙන්? ව්‍යාපාරිකයා පැත්තෙන් අතෝ දැන් සමහරවිට මම ගොඩාක් දුරට දකිනවා අපේ ළඟට යම්සි ගිණුම් කන කටයුත්තක් හෝ බදු කටයුත්ත සඳහා ලැබෙන පුද්ගලයෙක් ගොඩාක් දුරට එයාට අවශ්‍යතාවය තියෙන්නේ සමහරවිට බැංක් ලෝන් එකක් ලබා ගන්න හෝ එයාගේ වෙන මොන හරි වරප්‍රසාදයක් ලබා ගන්න අවශ්‍ය වෙලාවකදී මේ අනිවාර්යයෙන්ම එයාට අවශ්‍ය කරන ටැක්ස් එක ගෙවන්න සහ ඒ අවශ්‍ය කරන කම්ප්ලයන්ස් පාර්ට් එක සිදු කර ගැනීම සඳහා විශේෂ දායකත්වයක් විශේෂ උවමනාවක් දක්වන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒතර ඇත්තටම මම කිව්වා වගේ අපිට දැන් පේන විදිහට මේ එයාට ටැක්ස් ෆයිල් එකක් එයා මේන්ටේන් කරනවා නම් එයා හොඳ බදු ගෙවනක් විදිහට රෙකග්නයිස් කරගන්න පුළුවන් නම් ඇත්තටම අපිට යම්සේ බැංකු ණයක් ලබා ගැනීමකදී සහ අපිට සමාජලාවට ගවර්න්මන්ට් එකේ ටෙන්ඩර්ස් වලට ඇප්ලයි කරන්න ගියාම සමහරට හොඳ අපිට ක්ලයන්ට් කෙනෙක්ව කැච් කරගන්න අපිට අප්‍රෝච් එකක් ගන්න අවශ්‍ය අවස්ථාවකදී ওই තැන්වලදී අපිට ඇත්තටම අපි ටැක්ස් ගෙවන පුද්ගලෙක් වශයෙන් ඉන්නවනම් අපේ ප්‍රොෆයිල් එක අනිත් පාර්ටි එක ඇක්සෙප්ට් කරනවා වෙන අයට වඩා ඒක තමයි මම කියන්නේ. ඒකට අපිට සමහර තැන්වලදී අපි මේ ටැක්ස් ගෙවීමේ අපිට යම්සි වාසිය තිබෙනවා. අර මම මුලදී පටන් ගත්තෙත් එතනමයි අපි අනිවාර්යයෙන්ම අපි ටැක්ස් කියන එකට යම්සි වැලියු එකක් දෙන්න ඕන. ඒතකොට ඒක පටන් ගන්න තියෙන්නේ බිස්නස් එක කරන මූලික අවධියේදී හිතන්න ඕන. මම හිතන්නේ මේක අධ්‍යාපන යම්සි අධ්‍යාපන මේක විෂය නිර්දේශයට පවා ඇතුළත් තුරන් යුතු එකක් කියන්නේ. මොකද මම හිතන විදිහට දැන් අපිට එම්ප්ලොයර් එයාගේ අපිට එක ඩිඩක්ට් කරලා අතට ආවට පස්සේ අපි දන්නවා අපිට මේ ගාන තමයි එන්නේ කියලා. එම්ප්ලොයිට කියන්න බෑ. එම්ප්ලොයිට කියන්න බෑ මට මේක ඩිඩක්ට් කරන්න එපා කියලා කියන්න බෑ. ඒක අනිවාර්යෙන් ඩිඩක්ට් වෙනවම තමයි. ඒතකොට සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා සමහරලාවට ටැක්ස් සිස්ටම් වෙනස් වෙනකොට ස්ලැබ්ස් වෙනස් වෙනකොට එම්ප්ලොයර් නෙගෝෂিয়েට් කරලා එයාගේ ටේක් හෝම් එකට ඉෆෙක්ට් එක නොවන විදියට ඒක නෙගෝෂিয়েට් කරන අවස්ථාවක් දැකලා තියෙනවා. ඒතකොට අනිවාර්යයෙන්ම ඒක බිස්නස් එකේ කොස්ට් එක බරපත් වෙයි. නමුත් එම්ප්ලොයිත් එතන සෙට් වෙනවා අපිට ටැක්ස් එකේ කලෙක්ෂන් එකත් සෙට් වෙනවා. ඒතකොට දැන් පිටරට පවා ගත්තොත් මේකෙදි සමහරලාවට ඒගොල්ලොන්ට 40ක් 50ක් වුණත් ටැක්ස් එක බෑ කරන අවස්ථා අපි අහලා තියෙනවා. කියන්නේ රටවල් වල. නමුත් එයාට හැබැයි ටැක්ස් පේයටත් ඒ වගේ අනිත් පැත්තෙන් එයාට ඇෂුරන්ස් එකක් තියෙනවා. එයා ඒ ප්‍රමාණය ගෙවුවට එයාට අවශ්‍ය කරන පහසුකම් ටිකම ගොඩ නැගෙනවා. එයා රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. එයාව බලා ගන්නවා රජින් කියන එක එයාට ඇෂුරන්ස් එකක් තියෙනවා. අපේ ව්‍යාපාරිකයන්ට දෙන ඉෂුව එක තමයි මම බිස්නස් එක කරන්න ඕන, මම ආදායම් හොයන්න ඕන, මම ඔය වගේ ප්‍රසතයක් ගෙවන්න ඕන. හැබැයි අර අපිට රජෙන් ලැබෙන පහසුකම් ටික අපිට ඒක පේන්නේ. ඒකස හරි සිස්ටම් එකක් අර කිව්වා වගේ ඔබතුමා අදහස් කරා වගේ සිලබස් එකකට මම හිතන්නේ මේ A level දැන් O level 11 වසරෙන් විතර සබ්ජෙක්ට් එකක් විදිහට මේක එන්න ඕන සහ බදු වල තියෙන වැදගත්කම ටැක්ස් ප්ලෑනින් අත්‍යවශ්‍යයි. හරි. අපි බදු සම්බන්ධයෙන් කතා කරගෙන යන්නේ මම හිතන්නේ දැන් එක වැඩසටහනක් අපි
හමාර කරන්නට තීරණය කරනවා. මොකද මේ බදු සම්බන්ධයෙන් තව බොහෝ දේවල් ටිකක් තිබෙනවා කතා කරන්න. මේ වෙලාවේ අපි අදට සමුගන්න සූදානම් වෙනවා. අපිත් එක්ක මේ බදු සම්බන්ධයෙන් කතා බහ කරන්නට එකතු වුණේ වරලත් බදු උපදේශක සුජිත් මෙල් මහතා. ඔහු සතුවත් පෞද්ගලික ආයතනයක් තිබෙනවා බදු උපදේශනය සඳහා. අපි ඔබට යම්කිසි පහසුවක් වෙන්න අපි පහතින් සඳහන් කරනවා ඔහුගේ ආයතනය සහ ඔහුගේ දුරකථන අංකය. ඔබටත් බදු සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණොත් එහෙම නැත්නම් බදු ඔබේ ව්‍යාපාරයට බදු ලිපි ගණුවක් අරගන්න එහෙම නැත්නම් ඒ වගේ බදු සම්බන්ධ දේවල් සඳහා කතා කරන්න ඒකත් අපි සඳහන් කරන්නම්. ඒත් එක්කම මේ අපි ආයෙත් තවත් මේ සම්බන්ධයෙන් වැඩසටහනකින් ඔබට බදු පිළිබඳව ඔහු සමගම දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඔබට බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට සහභාගී වෙන්න. ඔබතුමාගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.